හෙළු ළමයි කොනිච්චිවා. ඉතින් මං අද එක එකින් මගේ කතාව පටන් ගන්න හේතුව තමයි මට මේ මෑතකෙදි හම්බුණා මගේ ගපුසේ කෙනෙක්. ඉතින් අපි දෙන්න පොඩි කයිව එකක් යද්දී එයා මට කියනවා එයා මෙන්න මීට අවුරුදු දෙකකට කලින් එයා මට කියනවා සෙන්සේ මම ජපානයට ඇවිල්ලා අමාරුවේ වැටිච්ච ලොකුම තැනක් තමයි එකිය. ඉතින් මේ එකියේදී මට හරියට නොරිකයි එකක් වෙන්න බැරුව මට හරියට යන්නේ කොහෙටද මොන ස්ටේෂන් එකෙන්ද මොන එකියෙන්ද බහින්න ඕනි කියලා දන්නේ නැතුව කොහොමද ඒකේ තියෙනවා බංගෝ තියෙනවා ඒ යන තැනට අදාළව නම්බර්ස් තියෙනවා හැම වෙලාවෙම මේ නම්බර්ස් වලින් තමයි කියන්නේ. එතකොට ඒවා කියන්නේ මොනවද? කිසිම දෙයක් ගොඩක් දේවල් මේකේ තියෙනවා. එතකොට එක්ස්ප්‍රස් ට්‍රේන් තියෙනවා, සෙමි එක්ස්ප්‍රස් ට්‍රේන් තියෙනවා. ඒ වගේ ඒවා මොනවද කියලා දන්නේ නැතුව මොකද ලංකාවේ එහෙම නැහැ. ඉතින් සෑහෙන අමාරුවේ වැටුණා කියලා කිව්වා. ඉතින් මම ඒ වෙලාවේදී ඇත්තටම කල්පනා කරපු දෙයක් තමයි මම ජපානයට ආවට පස්සේ ළමෙකුට ස්පෝකන් ක්ලාස් එකකට අනිවාර්යෙන් ළමෙක් ජොයින් වෙන්න ඕන. N5 N4 විතරක් නෙමෙයි. දැන් මමත් N5 N4 කෙන ගුරුවරයෙක් විදියට මම පටන් ගන්න හිතුවා ලබන සතියේ ඉඳලා ස්පෝකන් ක්ලාස් එකක්. හේතුව තමයි මේ දේවල් ටික ළමෙකුට විභාගේ පාස් වුණා කියලා ජපානයට ඇවිල්ලා ලයිෆ් එක ගත කරගන්න එක හරිම අමාරුයි ළමයි. ඉතින් ඒක නිසා මොකද හේතුව ලංකාවේ විදියට නෙමෙයි ඇත්තටම එකේ ඉඳලා රෙස්තොරන් එකක් ගත්තත් අපි කොම්බිනියක් ගත්තත් ඒ හැම තැනේදීම අපිට ගොඩක් රෙස්තොරන් වල මෙහිදී QR කෝඩ් එකෙන් තමයි අපිට චූමන් දාන්න තියෙන්නේ. ඕඩර්ස් දාන්න තියෙන්නේ. එතකොට ඒ QR කෝඩ් එක ස්කෑන් කරලා අපිට ඕඩර් එක දාගන්න ඕන. අපිට ඒවලුත් අත්දැකීම්. ඊට පස්සේ අපිට කොම්බිනියට ගියත් එහෙමයි. කොම්බිනියෙත් තියෙනවා නෙන්රේ කකුමෙන් කියලා තියෙනවා. අපි මොනවා හරි ඇල්කොහොල් මොනවා හරි ගන්නවා නම් ඒකෙදී අපිට ටච් කරන්න තියෙනවා ස්ක්‍රීන් එක. ඊට පස්සේ අපිට කැමති නම් අපිට සෙල්ෆ් රෙජියක් යූස් කරන්න පුළුවන්. ඉතින් ඔය වගේ ගොඩක් දේවල් තියෙනවා ළමයි ජපන් එන්න කලින් N5 එක භාෂාව තියරි එක ඉගෙනගෙන පාස් වෙලා රටකට එන එක මම හිතනවා ළමයි ප්‍රැක්ටිකලි මදි කියලා. මට එතනදී ඇත්තට මේක ගොඩක් හොඳට තේරුණා. ඒ ළමයිගේ අත්දැකීම් එක්ක. ඒකට ඒ ළමයිගේ අත්දැකීම් මම ෂෙයා කරලා යන්නකොට මම හිතපු දේ තමයි ඇත්තටම හැම ළමෙකුම ජපන් එන්න කලින් ඒ දේවල් ගැන මනා අවබෝධයකින් එන්න ඕනේ. ඒක N5 පාස් වුණ පළියට ජපන් එන්න දැම්මට පුළුවන් කියලා හිතන්න එපා ළමයි. ඔයාලා අනිවාර්යෙන්ම ජපානට එනකොට අනිවාර්යෙන්ම ස්පෝකන් ක්ලාස් එකකට හරි එහෙම නැත්නම් N5 උගන්නන ක්ලාස් එකේ ටීචර්ස්ලා උගන්නනවා නම් ප්‍රශ්නයක් නැහැ. එහෙම හරි කොහොම හරි පළවෙනි මාසේ ජපානයේ ජීවත් වෙන්න විදිය ඔයාලා ඔළුවෙන් ඒ දැනුම හදාගෙන ඔළුවට දාගෙන එන්න. එහෙම නැත්නම් ඇත්තටම හරිම අමාරුයි. ඔයාලට ජපාන් එපා වෙන්න පුළුවන්. ඔයාලට ගොඩක් මොකද ඔයාලා හෝම් සික් එකෙන් තමයි ජපානට එන්නේ. ඒකට ළඟින් ඉන්න ආදරය කරන හැමෝම දාලා එන්නේ. ඒ දාලා ආවට පස්සේ ඔයා එක ස්ටේෂන් එක කොහේ හරි අතරමං වුණොත් එහෙම ඔයාට කැමති දේ කඩේකින් ගන්න බැරි වුණොත් එහෙම ඔයාට කැමති කෑමක් කන රෙස්ටුරන්ට් එකකින් චූමොන් එකක් දාගන්න බැරි වුණොත් එහෙම ඒක ඇත්තටම ටිකක් දුකක්. ඉතින් ඒක නිසා මම කියන්නේ ජපානයට එනකොට අනිවාර්යෙන්ම පළවෙනි මාසේ අපිට මේ වගේ දේවල් තියෙයි. මේ දේවල් වලට මේ විදිහට රෙඩි වෙන්න ඕනේ කියලා පොඩ්ඩක් ඔලුවට දාගෙන ඒ දැනම ලොකුවට නෙමෙයි ප්‍රැක්ටිකලි මෙහෙට ආවට පස්සේ තමයි මේ දේවල් හරියටම ඔලුවට යන්නේ. හැබැයි 150ක් හරි ඒ දැනුම මෙහිම දේවල් මේකේ තියෙනවා කියන දේ ඔයගොල්ලෝ ඔහේ ඉඳලම ලංකාවේ ඉඳලම දැනගෙන එන එක මම හිතනවා අත්‍යවශ්‍ය කරුණක් කියලා. එහෙනම් ළමයි අදට මගේ අදහස් ඉවරයි. අලුත් අදහසකින් මම එන්න. සයනාරා.